මෙතන දැන් දෘෂ්ටිය මේකට බැස ගන්න හැටි ඊට පස්සේ ඒක තාත්වික වෙන හැටි මගේ වේදනාව වෙලාම තියෙන්නේ කොහොමද කියලා. ඇත්තට මේ හැම එකේ විඳීමක් තියෙනවනේ ඔය වගේම. නමුත් දැන් මේක දරා ගන්න බෑ වගේ. දැන් අතන මේක දරා ගන්න බැරි මට නෙමෙයි. ඒක මේක මේ මෙනෙහි වෙනකොට හොඳට තේරෙනවා මේ මම වේදනාවද කියන එක. ඔක කමටහනක් වෙන්නේ ඒකයි. ඔය වේදනාවක් ආත්මත් එතකොට ඒ සිතෙන්ලට බැසගෙන ඉන්න කෙලස් ඇතු වෙලානේ. ගැටින් සාගසිතක් ඇතුළේ දේශේ රාගේ දේශ මොහොනේ. ඒ සිතෙල්ල පස්සේ සිහිය ලැබුණාට ඒ සිතෙල්ලට බැසගත් නිසා ඒ මොහොතේ ඒ ශනේ සිත ආශීර්යයට ගිය නිසා කෙලස් ඇතුණානේ. කෙලස් කොහොමද ඇතුනේ කියන්න බලන්න කොහොමද කෙලස් ඇතුනේ? කෙලස් විග්‍රහ කරන්න වචනේ. අපි අත කපලා දාන්න ඕනේ. මේ කොන්දේ තියන්න හොඳ නැහැ. එහෙමද කෙලස් ආයේ කොහොමද? ඒ කියන්නේ කැක්කමක් වෙනකොට මට නේ දැනෙන්නේ මේක. දැනෙන්න හිතෙනවා. මේ කෙලෙසේ පිරිසිදු හොයන්නේ මේ. දැන් කෙලෙසක්වත් එක්ක රාගසිතක් එක්ක ද්වේෂසිතක් එක්ක මොහසිතන්නේ. ඒක රාගසිතක් නම් දැන් ඔකට හසාවක් එන්නේ දෙයක් නැහැ නේ. හරි ඒක අයින් කර දාතයි. දැන් උතර ද්වේෂසිතක් නෙන්නේ. ගැටුනේ සවනස අරුණත් කාර්යනස ගැටුණනේ. නෑ වේදනාව කියන්නේ මේ කෙලෙසයක් නෙමෙයි. වේදනාව කියන්නේ ස්කන්ධවලත් ගන්න එකනේ වේදනාව කියන්නේ. ඒ කියන්නේ ආලෝක හැඩතල විදිම කෙලෙසයක් නෙමෙයි. ආලෝකයක් ස්පාර්ක් වෙන එකක්. ශබ්දේ ස්පාර්ක් වෙන එකක්. වර්ණේ ස්පාර්ක් වෙන එකක්. රස ස්පාර්ක් වෙන එකක්. කායට දැනෙන උණුසුම සීතල ස්පාර්ක් වෙන එකක්. අපිට මේ කෙලෙසේ හඳුන ගන්න බැරුව ඉන්නේ. කෙලෙසේ කියන්නේ එහෙනම් ස්කන්ධේ වේදනාවනේ එතන චෛතසිකයක් වෙන්නේ. මෙතන මට මේක පැටළුණා. මම හිතුවේ පංච උපාදාන ස්කන්ධයෙන් එන රූප වේදනා කියන තැන අන්නේ වේදනාවනේ අපිට ඒ වේදනාවක් හැදෙන්නේ. ඒක තමයි ඔතන. දැන් මෙතන කය හරහානේ ආවේ. නෑ. ඒක එතන මට පැවටිලක් ඇති. ඒක සිතලා තියෙනවා මේක කය කිය. මේක දැන් ඔබ මෙහිනාසේ හිතපු විදිහේ තියෙන දෝෂේ. නැත්තම් මට තේරෙන වැරදුනා කියලා. මම හදාගන්න බැරුණ එකයි. ద్వාර හයේම වේදනාවක් විතරයි කියන එක. එහෙනම් මේ කාය වේදනාව කොහොමද කෙලෙසයක් කිව්වේ? ඒ කියන්නේ දැන් කෙලෙසයක් නම් එතන නාම රූප තියෙන්න ඕනේ. එහෙනම් මේ දැන් ඒකයි මේ කකුල කපන්න හිතෙනවා. සියදිවි නසා ගන්න ඒවා කෙලෙසයක්. සියදිවි නසා ගන්න හිතේ. දැන් මේක මොකක් හරි රූපනාම මොකක්ද? දැන් ওই වේදනාවේ තියෙන නාම රූප මොනවද? තේරෙනවද කියන්නේ? තේරෙනවා. මේ කෙලෙසයක් නෙමෙයි ඔය. ඔය කෙලෙසයක් කියලා හිතන එක කෙලෙසයක්. ඕක හිත නිකන් හරි හිතට සංවේගයක් ඇතුණානේ මට මේ වෙනස් සිතුවිලි වේදනා දැනගන්න ඕනේ ඒක දැනගන්න. අන්න හරි. ඔය හිතන එක ඔක්කොම කෙලෙස්. හැබැයි වේදනාව කියන්නේ කෙලෙසේ නෙමෙයි. දැන් තේරුණාද ඒ කතාව? ඒ කියන්නේ ඒ කියන්නේ දැන් වේදනාව කොහොමද කෙලෙසයක් වෙන්නේ? එහෙනම් ස්කන්ධවල වේදනාවක් තියෙන්න බෑනේ. වේදනාව කියන්නේ දැන් අපි එක කෙලෙසයක්ද? අපි හිතමු දැන් අත පිච්චෙනවා කියලා පිච්චෙන එක කෙලෙසයක්. දැන් කටුවක් යනකොට දැනෙන වේදනාව කෙලෙසයක්ද? නෑනේ. කෙලෙසේ තමයි මේ කටුව තියන්න වටින්නේ නැහැ, මේ කට්ට තියන්න වටින්නේ නැහැ, මේ ඇඟිල්ල තියන්න මොකක් හරි හිතුවොත් ඒක කෙලෙසයක්. ඒකයි කිව්වේ කෙලෙසයක් නම් ඒකේ නාම රූපකෝ. අර දෙයක් තියෙන්න ඕනේ කෙලෙස් හට ගන්නවා. අය රාගසිතක් කියන දෙයක් එපා. දේශසිතක් කියන දෙයක් එපා. දෙයක් නැතුව කෙලෙස් කොහෙද තියෙන්නේ? ඒකයි කිව්වේ බාහිර දෙයක් නැත්නම් රාග දේශමෝ සිත් නැහැ කියලා. ඒ ක්‍රියාසිතක් තියෙන්නේ කියලා. ඔය ටික හොඳට පැහැදිලි දැනුමට තියෙනවා. නමුත් ඒ වෙලාවේ ඒ ශනේ ඒක අත්දකින්න බැරි වුණා. නෑ. දැන් හරි. ඔක කොහොමද ලේසි නෑ. ඔක අත්දැකීමක් වෙන්න මේපයි. ඔය ප්‍රශ්නේ අහන්න මේපයි. ඔය කල්යාණ මිත්‍රාගේ මට මේ අහන්න ඉතින් හරි ගැටලුවා. ඔව් අහන්න ඕන එකක්. ඒ කියන්නේ දැන් ඔය වේදනාව කෙලෙසේ නෙමෙයි කියන එක. හැබැයි දරා ගන්න බෑ තමයි. පිච්චෙනවා කියමු. පිච්චෙන එක වේදනාවක්. ඒක කොහොමද කෙලෙසයක් කියන්නේ? ඒක කෙලෙසයක් නෙමෙයි. කෙලෙසයක් වෙන්නේ ඔක හිතන එකයි. ඒ කියන්නේ දැන් මොකක් හරි කෙලෙසයක තියෙනවනේ නාම රූප තියෙනවනේ. දෙයක් තියෙනවනේ කෙලෙස් වලට. ඇත්ත ඒ වැටුණා. දැන් හරි. ඒ කියන්නේ ඇඟිල්ල කියලා හිතුවොත්, කකුල කියලා හිතුවොත්, කොන්ද කියලා හිතුවොත්, මම කියලා හිතුවොත් කෙලෙසයක් තියෙනවා. හැබැයි දැන් දැනෙන එක දැනීම වෙනයි. අන්න විඳින වේදනාව වෙනයි කෙලෙසේ වෙනයි. දැක්කද? දැන් මෙතන මම වෙනයි කෙලෙසේ වෙනයි. දැන් කෙලෙසේ නම් එතන දෙයක් තියෙනවා.
කියන්නේ එක්ක කොන්ද, එක්ක මගේ කොන්ද, එක්ක කකුල, එක්ක අත. හැබැයි වේදනාව දැනෙන එක වෙනයි. වේදනාව කොහෙටද ගැට ගහන්නේ කියන එක වෙනයි. ඒ ගැට ගැහුවත් ගැට ගන්න තැන තමයි නාම රූප තියෙන්නේ. අන්න හරි. හරි වැටෙනවා. දැන් වේදනාව විඳින එක වේදනාව වේදනාව දැනෙන එක වෙනයි, හිතන එක වෙනයි. ඉතින් ආර එනස තදබල වේදනාවකට අග්ගාලා ඔය ටික චිත්‍රෙ එන්නේ නැතුණා නෑ එන්න ඕනේ. ඇයි සිතට එන්නේ? දැන් ඔන්න මනස්කාරය ආවේ නෑනේ. නෑ මේ කියන එක තාම ඔන්න තේරුන්නේ නෑ. මේක හරි ගැඹුරුයි. ඒ කියන්නේ දැන් දිවට දැනෙන රස තියෙනවානේ. ඔව්. දැන් රස අන්නාසි රස වුණොත් මේක දෙයක් වෙන්නේ. නැත්නම් රසක් විතරයිනේ. තේරෙනවනේ. තේරෙනවා. දැන් ඒක රසක් විතරයි. ඒ රස අන්නාසි රස වුණොත් ඒක දෙයක් කරගත්ත නාම රූප තියෙනවා. එහෙම වුණොත් අන්න කෙලෙස් තියෙනවා. දෙයක් කරගෙන විඳින්න ගියොත් මාත් ඉන්නවා. මගේ කකුල කියලා ගත්තොත්, මගේ අත කියලා ගත්තොත්, මගේ කොන්ද කියලා ගත්තොත්, මම කියලා ගත්තත් ඒකේ තියෙනවා. හරිනේ? හරි. මොකක් හරි රූපයක් ගැට ගන්නවා. නාම රූප නැතුව කෙලෙස් නැහැ. නාම රූප නැති කෙලෙසයක් කොහෙද තියෙන්නේ? අපිටත් කියලා දෙන්න. පොත බලන්න ආයි 84000ම චෙක් කරන්න ඕන. නාම රූප නැති කෙලෙසයක් කොහෙවත් නැහැ. එහෙනම් ඕකේ නාමය මොකද්ද රූපය මොකද්ද කියලා ඇහුවේ ඒක. තේරුණානේ? විඳීමක් විතරයි කිව්වේ. අන්නේ නිසයි වේදනානුපස්සනාව අති ගැඹුරුයි. වේදනානුපස්සනාව නිවනට උපනිශ්‍රේ වෙනවා කිව්ව ඔන්න ඔකයි. කායනුපස්සනාව එතනට යන්නේ නැහැ. කායනුපස්සනාව එක තැනක නවතිනවා. නමුත් වේදනානුපස්සනාව නිවනින්ම යනවා. නිවනටම යනවා. ඒ අරූපෙත් යනවා. අරූපෙත් කඩාගෙන යනවා. ඒ තරම් ඒක ප්‍රබලයි. මොකද මේකේ දිගටම තියෙන වේදනාව නිසායි සංඥාව තියෙන. වේදනා සංඥා නිරෝධය තමයි. එතකොට එතනින්ම තමයි සංඥා අபிසංකර නිරෝධය තියෙන්නේ. නිවනමයි එතන තියෙන්නේ. අපි කියන එක සමහරට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මේ කියන දේ අපි අවබෝධයෙන් කියන්නේ. ඒක හොඳටම ඒ ප්‍රත්‍යක්ෂ පැත්තෙන් කියන්නේ ඒක හරියටම හරි කියලා අපිට දන්නවා. තව කෙනෙකුට ඒක ප්‍රත්‍යක්ෂ සංඥා වේදනා නිරෝධ සමාපatti කියන්නේ අන්තිමට නිසා නම් සංඥා වේදනා ඒක නිවන නෙමෙයි. නිරෝධ සමාපatti අනිත් අන්තර පිරිවැඩිය ගාවක් තියෙනවා. ඒ කියන්නේ එතන රාගදේශම කෙලෙස් තියෙන දෙයක් කියලා ගත්ත තැනින්. ඕක තව ටිකක් ගැඹුරුයි. ඕක සංඥා අபிසංකරණයක්නේ සංඥාවක් නෙවෙයි තියෙන්නේ. සංඥා සුකුම වෙන එක නිරෝධ සමාපත්තිය. සංඥා සුකුම කියලා කිව්වට එතන කෙනෙක් ඉන්නවා අනිත් ආගම් වල අපේ එකේ කෙනා නැති වෙන්නේ. ඉද බික්ක බික්කු මේ ශාසනේ. ධර්මයේ දන්න කෙනාට කෙනෙක් නැති වෙන්නේ. ධර්මයේ නොදන්න කෙනාට කෙනා ඉඳගෙනත් නිරෝධ සමාපත්තියක් තියෙනවා. අන්තර පිරිවැඩවල නිරෝධ සමාපත්තිය සම්වදිනවා. ඒක නිරෝධ සමාපatti සූත්‍රවල අපිට හමු වෙනවා. අපි ඒවා දේශනා කරලා තියෙනවා. ඔය ටිකක් ගැඹුරු දහමක් මේ යන්නේ නේ. ගැඹුරුයි. දැන් ওই වේදනාව කියන්නේ ස්කන්ධ මට්ටම එකක්. ඒක එතකොට දෙයක් කරගත්තොත් එතන කෙලෙසක් තියෙනවා. හැබැයි නාම රූප තියෙනවා දෙයක් කරගත්තොත්. ඒ නෙමෙයි කෙලෙස් තියෙනවා. කොන්දේ අමාරුව, කකුලේ අමාරුව, බඩේ අමාරුව, ඔළුවේ අමාරුව ඔක්කොම නාම රූප ගැට ගැහිච්ච කෙලෙස් එක්ක ඒ කියන්නේ මමයා ඉන්නවා. එතන කෙලෙස් ඒ වගේ අවස්ථාවක් හතරක් හංස ආරෙන්න ධර්මයේ දැනගෙන තියෙන්න ඕනේ. කලින් ධම්මත් මේ සද්ධර්ම ශ්‍රවණය තුලයි මේක තියෙන්නේ. සත්‍ය ඥානය තුල. මේකේ ප්‍රතිපදාවේදී ගන්න බෑ. අර ඒකයි අපි කිව්වේ සත්‍ය ඥානය තුල කෙරෙන දේ කෘත්‍ය ඥානයේදී ගන්න බෑ. එහෙමනම් සත්‍ය ඥානය ආයෙ හොඳට පිරිසුදු කර ගන්න ඕනේ. දර්ශන ඥාන සමාපත්තිය. දර්ශන ඥාන. ඔව් ඒක එතන කෘත්‍ය ඥානයට එන්නේ අන්න ඒකයි කිව්වේ සත්‍ය ඥානය ඇති උටයි කෘත්‍ය ඥානය තියෙන කියන්නේ. එහෙම වුණොත් කෘතඥානෙ මිදීම තියෙනවා.